හරි පුතේ එහෙනම් අයබෝන් හරි මට කවුරු හරි කියන්න බලන්න පුතේ කොහොමද ඔයාලට මම කතා බහ කරන්නේ කොහොමද ඇහෙනවද? එකෙක් මයික් එක ඔන් කරන්න. එනවා හරි. අපි එනම් පළවෙනි ගාන ලමු. මම හිතනවා ඔයාලට පේපර් එක හම්බ වෙන්නේ නැති කියලා. නැති අයට මම ආයතන දෙකකින් ගන්න කියලා කිව්වා. PDF එකක් දැම්ම සමහරුන්. බලන්න. පාත දැක්වෙන සංඛ්‍යාරකාවේ ඊළඟ පද දෙක ලියන්න. ඔන්න අපි ඒක හදනවා. නැස්ලු පාට. බලාගන්න ගාන බලාගන්න හැමෝම. ඔන්න පළවෙනි ගාන දාලා තියෙන ස්ක්‍රීන් එකේ බලන්න. ඔන්න ගාන තියෙන ස්ක්‍රීන් එකේ බලන්න. ගාන බලාගන්න. හරි. හරි බලාගන්න. ඔන්න පළවෙනි ගාන. ඔයාලට පළවෙනි ගානෙන් කියන්නේ මොකද ස්ක්‍රීන් එක පේනවා කියලා. මොකද බලාගන්න. ඔන්න ස්තැන් දෙකක් තියෙනවා. අපෙන් අහනවා දැන් මේ ස්තැන් දෙකට එන්නේ මොන අගයන්ද කියලා. අපි බලමු. මේ බලන්නකො මේ 24 19 වෙලා තියෙන්නේ කොහොමද? 24 19 වෙලා තියෙන්නේ කොහොමද? බලන්න මට කියන්න බලන්න කවුරු කතා කරන්නේ. පහක් අඩු වෙලා සර්. මොකද වෙලා තියෙන්නේ? පහක් අඩු වෙලා සර්. 24න් අඩු වෙලා 5. එහෙනම් 19 කොහොමද 14 වෙලා තියෙන්නේ? පහක් අඩු වෙලා. පහක් අඩු වෙලා සර්. 14 කොහොමද 9 වෙලා තියෙන්නේ? පහක් අඩු වෙලා. එහෙනම් 9 නුත් අනිවාර්යෙන්ම පහක් අඩු වෙන්න ඕනේ. කීයද 9න් පහක් අඩු වුණාම? 4යි සර්. 4යි සර්. 4යි. 4න් උත් 4යි සර්. අනිවාර්යෙන්ම පහක් අඩු වෙන්න ඕනේ. අන්න වැඩි. මේ බලන්න අඩු වෙන විදිය. 4න් අඩු වෙන්න ඕනේ කීයක්ද? 5ක්. දැන් මෙයා ඍණ 5යි මේක ධන 4යි. ධන 4යි ඍණ 5යි කියන්නේ වෙනස ඍණ 1යි. එහෙනම් මෙතනට එන්නේ ඍණ 1. කොහොමද ඍණ 1 ආපු අය? ඉක්මනට කතා ගන්න. ටක්කල් දාගන්න. හරි. දැන් ඒක හදන ගමන් දෙවෙනි ගාන බලාගන්න. ඔන්න ස්ක්‍රීන් එකට දානවා. මම හිතනවා හරි ඇති කියලා බෝඩ් එක වහන්නද? මෙන්න අපි දෙවෙනි ගාන. 1යි. බෝඩ් එක බලාගන්න පුතාද? හැමෝම බලන්න බෝඩ් එක දිහා. දැන් මට උත්තර දෙන්න. මේ 1 1 2යි. හොඳට බලාගන්න 1 1 2යි.
උතර බාහිර දා එකතු කරන්නේ නේද ඔය ගාන තියෙන්නේ අපිට. ඔය එකතු කරන්න. මේ බලන්න. 1 1 2යි. මේ බලන්න දෙකේ ගොඩක් 1යි ඉතුරු නැහැ. බිඳුවයි. මෙන්න දෙකේ ගොඩ ගෙනාව මේ පැත්තට. දැන් බලන්න. මේ 1 1 2යි. මේ දෙකේ ගොඩක් 1යි ඉතුරු නැහැ. ඒක ගෙනාව මේ පැත්තට. දැන් බලන්න. 1 2 3යි. તો මේ දෙන්න ලං කරාම දෙකේ ගොඩක් 1යි ඉතුරු 1යි. මේ දෙකේ ගොඩ ගේනවා මේ පැත්තට. බලන්න මෙතන කීයද කියලා 3යි. දෙකේ ගොඩක් 1යි ඉතුරු 1යි. මේන දෙකේ ගොඩ මෙහෙට ගෙනාවා. දැන් 1 1 2යි. දෙකේ ගොඩක් 1යි ඉතුරු නෑ. දෙකේ ගොඩ මෙහෙට ගෙනාවා 1යි. කොහොමද මේ උත්තරය ආපු අය? ආව සර්. හොඳයි. පතු පෑණි හරි දාන්න. අනිත් අය හදා ගන්නටක් ගන්න. ඉවරද? ඔව් සර්. අපි යමු ඊළඟ ගානට. ඊළඟට තියෙන්නේ 4න් 3 යන භාගයේ පහත රූපයේ අඳුරු කර දක්වන්න. බලන්න අපි කරන විදි වල. බෝඩ් එක බලන්න. මෙන්න බාහිර රූප සටහන. මොන බලා ගන්න. අපි මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සමාන කොටස් 8ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි අපිට කියන්නේ මේකේ 4න් 3ක් පාට කරන්න. එතකොට මේ ඒකකයක් සමාන කොටස් වලට බෙදපු ප්‍රමාණය අපි හරිය හැටියට හොයා ගන්න ඕනේ මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. එහෙනම් 4 8 කරගන්න මොකද කරන්න ඕනේ? අපි මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. දෙවරක් 4 8යි දෙවරක් 3 6යි. ඒ කියන්නේ මෙතන 8ක් නම් තියෙන්නේ 8න් 6ක් පාට කරාම හරි. ඒ කියන්නේ මේක තුල්ලිය භාගයක් හැටියට ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. කොහොමද මේක හරියයි? හරි සර්. හරි. වැඩේ තේරුණාද? ඒ ක්‍රමයටමද කරේ හැමෝම? ඔව් සර්. හරි හරි. එහෙනම් හරි. කොහොම හොඳයි. ඒ ක්‍රමයට තමයි කරන්න ඕනේ. මම ලියා ගන්න පුතා. දැන් අපි යනවා ඊළඟ ගානට 4 වෙනි ගානට. ඉක්මනින් කරනවා මං බලා ගන්න. නොතේරෙන එකක් තිබ්බොත් අහන්න ආයෙ පාරක්. 4 වෙනි ගාන මොනවද ස්ක්‍රීන් එකේ දාලා තියෙන 4 වෙනි ගාන. ගාන නැති අය බලා ගන්න. 9 18 27 36 සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ගන්න. පුතා ඔය සාධාරණ පදේ කියන්නේ පොදු පදේ. හරිද? ඔයාලට ඔකට පොදු පදේ කියලා කියන්නත් පුළුවන්. ගාන නැති අය පුතා ගාන බලා ගන්න. හැමෝම ගාන නැති අය ගාන බලන්න. හරි පොඩි ස්ක්‍රීන් එක දෙන්න. මෙන්න 4 වෙනි ගාන. 9 18 27 36. ඔන්න අපි සංඛ්‍යා රටාව ලිව්වා. ඔයා ගහනවා මේකේ සාධාරණ පදේ.
සාධාරණ පදේ හොයනකොට අපිට මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය හොයාගන්න. මෙන්න පොදු අන්තරය හොයන විදිය. පළමු පදයේ හැර වෙනත් ඕනෑම පදයක් ඊට පෙර පදේ අඩු කරන්න. අපිට ඒක ලේසිම දේ තමයි පසු පදේ පෙර පදේ අඩු කිරීම. 18න් 9ක් ගියාම 9. කොහොමද 9 හොයාගත්තයි? හොයාගත්තා සර්. හොයාගත්තා. අපි පළවෙනි පදේ හදමු. මේ තියෙන පළවෙනි පදේ හදන්න බලන්න. මේ පළවෙනි පදේ අපි හඳුන්වනවා T1. මෙයා T2. මේක T3. මෙයා T4. අපිට ඕනේ Tn වෙනි පදේ. හරිද? එහෙනම් මේ බලන්න T1 හදන විදිහ. T1 හදන්න ඕනේ පොදු අන්තරයක් එක්ක. 9ක්. 9 ගුණ කරනවා මෙන්න මේ තියෙන පදේ. එකේ 9 වරක් එක 9යි. මේ බලන්න. හරිද? 9 වරක් එක 9යි. එතකොට කෙලින්ම හැදෙනවා එකතු කිරීමක් මොකුත් නැහැ. එහෙනම් අපි කෙලින්ම යනවා ඊළඟට n වෙනි පදේ හොයන්න. 9 ගුණ කරනවා n ගේ. 9 n ගෙන් ගුණ කරාම 9යි n. හරිද පුතා මේ වැඩේ? අදාගන්න ඉක්මනට. හරි සර්. හරි සර්. 9යි n. ලකුණු දෙක දෙක දාගන්න හැමෝම අවසානයේ බලන්න ඕන ලකුණු කීයද කියලා. ඒතර ලකුණු 40න් එක ප්‍රශ්නෙකට ලකුණු 2යි. ඉස්සරහා පිටුවේ දාලා තිනවා. කියවලා බලන්න. මොනවා අපි යනවා ඊළඟට ඉක්මනට ලියාගන්න පස්වෙනි ගානට යනවා. හැමෝම පස්වෙනි ගාන නැත්තම් ඔන්න ස්ක්‍රීන් එකේ බලාගන්න. මොනින් බලාගන්න. ගාන නැති අය බලාගන්න. මම හිතනවා මේක ලියලා ඉවර ඇති කියලා. අර පුතේ දැන් බලමු අපි ඊළඟ කර. මෙන්න පස්වෙනි ගාන. ද්විමේය සංඛ්‍යාව 10 පාදයෙන් දක්වන්න. ඒ කියන්නේ දශමීය සංඛ්‍යාව. ඔන්න බලාගන්න අපි මේක ලියන විදිය. ඔයාලට මම කිව්වා මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. දෙකේ බිඳුවෙනි බලය 1යි. ඒක බෝඩ් එක පේන්නේ නැහැ නේ. මම මේ පැත්තට ගන්නවා. බලන්න. දෙකේ බිඳුවෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. දෙකේ පස්වෙනි බලය 32යි. ඔය විදිහට දිගටම එනවා. අපි මේ ටික ලියාගමු බලන්න පිළිවෙල. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය, දෙකේ පස්වෙනි බලය. ඔයාලා දැන් දන්නවා මේ බිඳුවෙන් ගුණ කරාම ලැබෙන උත්තරේ බිඳුව නිසා අපි මේ බිඳුව අඩංගු එතන අගේ ගන්නෙ නැහැ. හරි අරගෙන වැඩක් නැහැ. බිඳුවෙන් ගුණ වෙන්නේ. පැහැදිලිද? ගන්නේ නැති ටික මාක් කරගන්න. මේ කියන්නේ මේ මම ඔන්න මෙතනින් ඔයාලට ඕනනම් මම පෙන්නන්නම් කොටු කළා. මෙයාගගේ බිඳුවයි මේ. දැන් ඉතුරු වගේ ටික ගන්න. දෙකේ බිඳුවෙනි බලය මෙතනින් බලන්න. දෙකේ බිඳුවෙනි බලය 1යි මෙතන. බෝඩේ බලා ගන්න මේ දෙකේ බිඳුවෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ තුන්වෙනි බලය බලන්න 8යි. දෙකේ හතර අපි ගන්නෙ නෑනේ. දෙකේ දෙක ගත්තෙත් නෑ. දෙකේ පස්වෙනි බලය. 32යි. ඔන්න ගත්තා. 32ට 8ක් එකතු කරාම 40යි 42යි 43යි. කොහොමද 43 ආපු අය? හොඳයි. අනිත් අයට අක් ගාලා උත්තරේ ලියාගන්න. අනිත් අය ඉක්මනින් ලියාගන්න. මම ගාලා ලියාගන්න.
අපි යමු වෙන ඊළඟ ගානට. ඔයාලට තියෙන අගේ සොයන්න කියලා කියන්නේ මේ වගේ භාගයකදී ඉස්සල්ලාම කරන්න ඕනේ මේ දෙන්නගේ හරය අසමානයි. හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරන්න පුළුවන් 3යි 4යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් බලන්න. ඒ කියන්නේ මේකලයි කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. පැහැදිලිද? ඒක කුඩා පොදු ගුණාකාරය හොයාගන්නකොට 3යි 4යි දෙකේම කුඩා පොදු ගුණාකාරය අපිට 7. අපිට ගන්න පුළුවන් 12 හැටියට. එතකොට අපිට 12 කරගන්න මොන මේදී ගුණ කරලා බලන්න 3 4 12යි. එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ඒතර මේක 12 කරගන්න ඕන. මේක 4ෙන් ගුණ කරන්න ඕනේ මේකත් 4ෙන් ගුණ කරන්න. 4 වරක් 3 12යි. 4 වරක් 1 4යි. මේක 12 කරගන්න ඕන නම් 3ෙන් ගුණ කරන්න. මේකත් 3ෙන් ගුණ කරන්න. 3 වරක් 4 12යි. 3 වරක් 3 9යි. දැක්කද වැඩේ? දැන් හරය සමානින්ද එක හරයක් පොදු හරය ගන්න. 9යි 4යි එකතු කරලා බලන්න. කීයද 9යි 4යි? 13යි සර්. 3යි. දැන් මේක විෂම භාගයක්. ඒක මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට තියන්න පුළුවන්. මෙතන පේනවා නේද? මේ බලන්න. මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට තියන්න පුළුවන්. 13ට 12 ඒවා 1යි. 12 වරක් 1 12යි 13 වෙන්න තව එකක් ගන්න. අන්න ඔච්චරයි උත්තරේ. 1යි 12ෙන් 1. ඒක හරියයි කවුද ඉන්නේ? හරි සර්. බොහොම හොඳයි. ඒක හරිද? හරි. අනිත් පැයක් ගාලා ලියා ගන්න. අඩුපාඩු තියෙනවා ලියා ගන්න. අපි ඊළඟ 7 වෙනි ගානට යනවා. ඉක්මනට ලියා ගන්න. උන 7 වෙනි ගානට ස්පීඩ් එක දානවා. අපි එන 7 වෙනි ගාන හදමු. මෙන්න 7 වෙනි ගානෙන් කියන එක බලන්න. වෙලෙන්දෙක් එකක් රුපියල් 5 බැගින් අඹ ගෙඩි 250ක් මිලදී ගත් අතර හොඳට අහගන්න කියවන්න. වෙලෙන්දෙක් එකක් රුපියල් 5 බැගින් අඹ ගෙඩි 250ක් මිලදී ගත් අතර එතකොට අඹ ගෙඩි 250ක් මිලදී ගැනීමට වැය කරන මුදල හොයාගන්න. බලාගන්න. අඹ 250ක් ගත් මිල අඹ 250ක් ගත්ත මිල බලන්න. එතකොට අපි එක ගෙඩියක් රුපියල් 5යි. එහෙමනම් රුපියල් 5 250න් ගුණ කරන්න. බලන්න කීයද දෙන්නේ කියලා. 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 5 25න් 5 දැම්මා දෙකක් ඉදිරි 5 වරක් 2 10යි 2යි 12යි. අපිට එනවා 1250ක්. ආවද ඒක? 1250 ආවද? කවුද? ඊළඟට අහනවා මිලදී ගත් අතර ඉන් ගෙඩි 215ක් රුපියල් 20 බැගින් විකිණීමට හැකි විය. රුපියල් 20 බැගින් විකිණීමට හැකි විය. විකිණීමෙන් ලද ආදායම. විකිණීමෙන් ලබපු ආදායම කීයක්ද? එක ගෙඩියක් රුපියල් 20 ගානේ ගෙඩි 215ක් විකුණනවා. කීයද දෙන්නේ? දෙවරක් 5 10න් බිඳුව දැම්ම එකක් ඉතිරි දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් 2 4යි. මට කියන්න 4300ක් ආවද? කොහොම කතා කරන්නේ? ආවද පුතා? මයික්‍රොෆෝන් බලන්න. 4300ක් ආවද? සර්. ඈ? ආවා සර්. මෙතන 1250 ආවද?
දැන් බලන්න වෙලෙන්දා ඔහුට ලැබෙන ලාභය හෝ අලාභය හොයන්නලු. අපි අහනවා ලාභයක්. මොකද හේතුව ගත් මිලට වඩා වැඩි මිලක් මෙයා හොයාගෙන තියෙනවා. එහෙනම් මෙතනින් වෙලා තියෙන්නේ අලාභයක් නෙමෙයි මොකද්ද? ලාභයක්. එහෙනම් අපි ඊළඟට ගන්නවා ලාභ මුදල. මෙන්න බලන්න විකිණීමෙන් ලද ආදායම 4300යි. ඒකෙන් අඩු කරනවා රුපියල් 1250. මට කියන්න කීය දෙන්නේ කියලා? කීය දෙන්නේ හදපය කියන උත්තර? කොහොමද පොය? කීය දෙන්නේ මට කියන්න? හැදුවේ නැද්ද? අපිට හැදුවේ නැද්ද? 3050යි සර්. 3050යි. අනිත් අය කියන උත්තරේ කීය දෙන්නේ කියලා? 3050යි. 3050යි. කීය දෙන්නේ? 3050යි. 3050ද? අපතා ඔව් සර්. හැමෝම මේ විදිහට හැදුවද? හරි අපි ඊළඟ ගානට යන්නේ බලගන්න. ඔව් සර්. වෙනි ගාන බලගන්න 8 වෙනි ගාන. පන්තියක ළමයි 40ක් සිටින අතර ඉන් 24ක් ගෑනු ළමයින් වේ. ගෑනු ළමයින් ගණන ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මේ බලන්න. පන්තියේ ඔක්කොම මුළු ළමයි ගාන 40ක් තියෙනවා. එතකොට ඒකෙන් ගෑනු ළමයි කොච්චර ඉන්නවද? ගෑනු ළමයි ඉන්නවා 24ක්. 40න් 24ක් ගෑනු ළමයි. 40න් 24ක් ගෑනු ළමයි වෙනකොට අපෙන් අහනවා මේක ප්‍රතිශතයක්. එහෙනම් 100ට කොච්චරද කියලා බලන්න. අපි මේක ගුණ කරනවා ප්‍රතිශතයක් කරන්න 100ට 100. 100ට 100න් ගුණ කරනවා. මේ බලන්න. මේ බිඳුවට මේ බිඳුව කැපිලා තියෙනවා. ඒකට 4 වරක් 1යි 4 වරක් කීයද? 6යි. 6 10න් ගුණ කරාම 100ට 60යි. ඔයගොල්ලන් මේ ගාන හරියයි? 100ට ආව සර්. හරි. ආව. ආව සර්. බොහොම හොඳයි ඉක්මනට හදාගන්න. ඉක්මනින් හදාගන්න හදපු නැති අය. ඊළඟට අපි යනවා 9 වෙනි ගානට. අපි යනවා 9 වෙනි ගාන බලා ගන්න. 9 වෙනි ගාන 89 දෙකේ පාදයෙන් දක්වන්න. මෙන්න බලා ගන්න 89 දෙකේ පාදයෙන් දක්වන එක. මෙන්න 89 දෙකේ පාදයෙන් දක්වනකොට අපි මේක දෙකෙන් බෙදාන යනවා. 8ට දෙකේ ඒවා 4යි. 9ට දෙකේ ඒවා 4යි. එතකොට 44යි කියන්නේ 88යි. එකක් ඉතුරු. ඒක ලියාගන්න ඉස්සරහින්. ආපහු දෙකෙන් බෙදන්න. 2යි 22යි. ඉතුරු නැහැ. 22 දෙකෙන් බෙදන්න 11යි. ඉතුරු නැහැ. 11 දෙකෙන් බෙදන්න 5යි. ඉතුරු 1යි. 5 දෙකෙන් බෙදන්න 2යි. ඉතුරු 1යි. කියන්නේ ඒවා දෙක 4යි. ඉතුරු 1යි. 2 දෙකෙන් බෙදන්න 1යි. ඉතුරු නැහැ. 1 දෙකෙන් බෙදුවම 0යි. ඉතුරු 1යි. මට කියන්නේ මේ විදිහට ආපු අය
ආව සර්. ආවා. අවසර. දැන් ඔයා මේ අවසානයේ ලියපු කෙනා තමයි මුලින්ම ලියන්නේ. බෝඩ් එක පේනවද මේක? අපේ. ඊළඟට ලියපු කෙනා තමයි ඊළඟට ලියන්නේ. ඔයාලට පැටලෙන එක තමයි මෙහෙම ලියන්නේ. අවසානයේ අපි මෙතනින් 2 කියලා ලියන්න ඕන. ඔන්න උත්තරේ. කොහොම බලන්නේ මේක ආපු අය? අවසර. ආව සර්. ආවා සර්. හොඳයි. හරි. අපි යනවා දැන් ඊළඟ ගානට. ප්‍රසාරණය කරන්න. ඔන්න බලන්න ගාන 10 වෙනි එක ප්‍රසාරණය කරන්න තියෙනවා. බලගන්න. ඔන්න ප්‍රසාරණය කරන්න තියෙන ගාන. දැන් බෝඩ් එක බලාගන්න. දැන් මෙන්න මේ 5i a ගෙන් x ගුණ කරන්න. ආපහු මේ 5i a ගෙන් y ගුණ කරන්න. උතර බලාගන්න. මේ 5ට ගුණ වෙන්න කවුරුත් නැහැ. මෙතන තියෙන 1. ඒ කියන්නේ 5ම තමයි. ax ගෙන් ගුණ කරාම ax කියන්නත් පුළුවන් xa කියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ධන 5 දෙකෙන් ගුණ කරාම 5 වරක් 2 10යි. ay කියන්නත් පුළුවන්. ya කියන්නත් පුළුවන්. උත්තරේ කොහොම බලන්න මේක ආපුවයි. අවසර. ආව සර්. මේ අකුරු දෙක මාරු වුණාට කමක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. ආවා සර්. හොඳයි සන්තෝෂයි. අපි යනවා දැන් ඊළඟ 11 වෙනි ගානට සාධක සොයන්න. බලගන්න 11 වෙනි ගාන. සර් මේ සර් ඔබ තා සර් මේ 12 වෙනි ගාන සර් ඊළඟ පාඩමේනේ තියෙන්නේ සර්. ඒක තාම මේ කරේ නෑනේ. මොනා කරන්නේ සර් ඒකට? නෑ මම ඒක කියලා දීගෙන යන්න පාඩම. ඒ හරි සර්. ඒ ගාන මම උගන්වගෙන යන්න. හරි? හරි සර්. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි මම කියලා දීගෙන යන්න. පොඩි දෙයක්. බලගන්න ගාන 9x වෙන 27xy. ඔයා බලන්න මේගොල්ලන්ට තියෙන සාධක අයින් කරගන්න ඕනේ. මේක ක්‍රම කීපයකට පුළුවන් කරන්න. එකක් මේ 9 කියන එක සාධකයක්. 27 කියන්නේ 9 තියෙනවා නේ. මෙතන තියෙන්නේ කොහොමද මේක? 9 ගුණ කිරීම x. මේ බලන්න 27 තියෙන්නේ 9 ගුණ කිරීම 3 9 වරක් 3 27යි xy. දැක්කද වැඩේ? දැන් මෙයාටත් 9 පොදුයි මෙයාටත් 9 පොදුයි. හොඳට බලාගන්න. දැන් අපිට පුළුවන් මේ පොදු සාධකයේ එළියට ගන්න. වෙන ගන්න පුළුවන් මේ x අකුර පොදුයි මේ. x අකුරක් පොදුයි නේද? දැන් දාන්න වරන් ආය ගන්න කෙනෙක් නැහැ. එතකොට 9ක් ගත්තා x උත් ගත්තා. මෙතන මේ දෙන්නම ගත්තා. නැවත මේ දෙන්න ලැබෙන්න ඕන නම් කාගෙන්ද ගුණ කරන්න ඕනි? 1. 9ix එකෙන් ගුණ කරාම 9ix ලැබෙනවා. නේද? 9ix කාගෙන් ගුණ කරොත්ද 27 වෙන්නේ මේකේ 3. ඒ වගේම 27xy වෙන්න ඕන නම් x එක මෙයත් එක්ක ගුණ කරනවා y එක නෑ y ලියන්න. අන්න ඔච්චරයි උත්තරේ. කොහොමද ඒක හරියයි? හරි සර්. බොහොම හොඳයි. ඉක්මනට ලියාගන්න. අපි දැන් එනවා 12 වෙනි ගානට. අපි ගණනලා නැහැ මේ කොටස. මේ ඒවට අපි මේ මම ඔයාලට කියලා දීගෙන යන්නම්. අය වෙන්න දෙයක් නැහැ. ගාන ලියාගන්න ඉස්සෙල්ලා.
ගාන බලා ගන්න. මොන මම ඒක කියලා දෙන්නම්කෝ. හරි. බලා ගන්න දැන් ගාන. මොනවාලට මම ඒක කියලා දීගෙන යනවා. ඒ ධන 5 ඒ ඍණ 4. පාදයකට ද්විපද ප්‍රකාශන දෙකෙහි ගුණිතය ප්‍රසාරණය කර සුළු කරන්න බලා. ප්‍රසාරණය කරලා සුළු කරන්නත් ඕනේ. මෙන්න ප්‍රසාරණය කිදී. මේ හේගෙන් මේ දෙන්නම ගුණ කරන්න. මේක පුළුවන් නේද හැමෝටම කරන්න? ඊළඟට මේ පහෙන් මේ a ගුණ කරන්නත් ඕනි 4 ගුණ කරන්නත් ඕනි. දැන් ගන්න බලන්න උත්තරය. මම කියපු දේ කරන්න බලන්න. කරලා බලන්න. උත්තරයක් එනවද බලන්න. a ගෙන් ගුණ කරාම a වර්ග. a ඍණ 4ෙන් ගුණ කරාම ඍණ 4යි a. a ඍණ 4ෙන් ගුණ කරාම ඍණ 4යි. ධනයි ධනයි ධන. 5 a ගෙන් ගුණ කරාම 5යි. ධනයි ඍණයි ඍණ. 5 4ෙන් ගුණ කරාම 20යි. දැක්කද වැඩේ? දැන් මෙතන තියෙනවා මෙන්න මේ දෙන්න සජාතීය පද. එකම කාණ්ඩයකට අයිති වෙන්නේ සජාතීය පද. ඍණ 4යි ධන 5යි. දෙන්න අතර වෙනස ගත්තොත් a මේ එක ධන a එක වෙනසක් තියෙනවා. මෙතන ඍණ 20යි. ඔන්න ඔච්චරයි උත්තරේ. ඕක හදපු කෙනෙක් එහෙම ඉන්නවද? ඉන්නවනම් කියන්න බෑ හැදුවනම්. හරි. එහෙනම් ලියා ගන්න ඉක්මනට. ඉක්මනින් ලියා ගන්න. අපි ඊළඟ ගානට යනවා 13 වෙනි ගාන. දහතුන්වෙනි ගානෙන් අහනවා බෝඩ් එකේ පේනව නේද? ළමයි රෝමිවා ටික අඳින්න බැරි බ්ලොක් කරන්න. හරිද වැඩේ? බලාගන්න ගන්න. ඔයාගෙන් අහනවා පහත කෝණ අතරින් අනුපූරක කෝණ යුගලක් තෝරා නම් කරන්නලු. අනුපූරක කියන්නේ අංශක 90ක් වී. අනුපූරක කෝණ යුගලක් කියන්නේ කෝණ දෙක එකතුව. ඒ කියන්නේ කෝණ දෙක විශාලත්වයන්ගේ එකතුව අංශක 90ක් වෙනවා නම් ඒ වගේ කෝණ යුගලකට කියනවා අනුපූරක කෝණ යුගලක් කියලා. හැබැයි ඒ වගේම කෝණ දෙක එකතුව 180ක් වුණොත් ඒ කියන්නේ කෝණ දෙක විශාලත්වයන්ගේ එකතුව අංශක 180ක් වුණොත් ඒකට කියනවා පරිපූරක කෝණ කියලා. දැන් අපිට මේ ගානේ අහන්නේ අනුපූරක කෝණ. එතකොට අනුපූරක කෝණ කියන්නේ කෝණ දෙක විශාලත්වයන්ගේ එකතුව අංශක 90ක් වෙන්න ඕනේ. එහෙම අංශක 90ක් වෙන කෝණ යුගලක් පෙන්වන්න බලන්න. කෝණ දෙකක්. මොන දෙන්නද? මේ තියෙන X, Y, Z. අන්න හරි. අපිට කියන්න පුළුවන් x y z කෝණයට එකතු කරොත් e f F E G g මේක අංශක 70යි මේ කෝණේ විශාලත්වය මේ කෝණේ විශාලත්වය
අංශක 20යි. 70යි 20යි එකතු කරාම අංශක 90යි. මේක 90ක් වෙනවා කියන්නේ අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ කෝණ විකල තමයි අනුපූරක කෝණ විකල. කවුද? x y z කෝණය හා බෝඩ් එක පේනව නේද? E F G කෝණය අනුපූරක කෝණ යුගලයකි. අනුපූරක කෝණ යුගලයකි. ඉක්මනින් ලියාගන්න. අනුපූරක කෝණ යුගලයකි. හරිද? අපි යමු 14 වෙනි ගානට. බලන්න පුතා 14 වෙනි ගාන. අර බෝඩ් එකේ. ඔයාගෙන් අහනවා මේ ගානේ රූපය ඇසුරින් xc අගය සොයන්න. x කීයද කියලා අහනවා. මේ සරල රේඛාවක එක පැත්තක පිහිටන මේ කෝණවල එකතුව අංශක 180යි. ඒ කියන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරගන්න. 2x එකතු කිරීම 3x එකතු කිරීම x සමාන වෙනවා අංශක 180ට. ඔයා හේතුව ලියන්න වරහනේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් වේ. එහෙම නැත්නම් අංශක 180ක් නිසා. අයියන් කොහොමද? සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් වේ. එහෙම නැත්නම් අංශක 180ක් නිසා. දැන් 2x 3x එකතු කරාම 5x 5x x එකතු කරාම 6x 6x සමාන වෙනවා අංශක 180ට. දැන් x හොයන්න x ගේ සංගුණකයෙන් බෙදන්න. x ගේ සංගුණකේ 6 මේ පැත්ත 6න් බෙදන්න මේ පැත්ත 6න් බෙදන්න. මේ 6ට මේ 6 කැපිලා යනවා. මෙතන x ඉතුරු වෙනවා. 6 වරක් 1යි 6 වරක් 3යි මෙතන බිඳුවයි. අපිට අවසාන උත්තරේ එනවා අංශක 30ක්. කොහොමද x යාගේ අංශක 30 ආපු අය? ආවස. ආවස. අයි ආවස. ගයි අනිත් අය හදාගන්න පුතා ඉක්මන් කරලා. ආවස. හොඳයි. අනිත් අය ඉක්මන් කරලා හදාගන්න. ඔන්න අපි යනවා ඊළඟ ගානට 15 වෙනි ගාන. එහෙනම් මගෙත් එක්ක සම්බන්ධ වෙලා ආවොත් මට උත්තර දෙන්න. කොහමද උත්තර දෙන්නේ? ඝන කාබයක පරිමාණ දිග පළල උස ගුණ කරන්න. දිග පළල උස ගුණ කරන්න. ගුණ කරමු බලන්න. සෙන්ටිමීටර් 15යි සෙන්ටිමීටර් 8යි සෙන්ටිමීටර් 7යි. ගුණ කරමු බලන්න. 15 වරක් 8 කීයද? කොහොමද ඒක සම්බන්ධය? කොයිද? 120යි. ඒක ගුණ කරන්න 7ෙන් උත්තරයක් ගන්න. 140යි ඝන සෙන්ටිමීටර් සර්.
ඉරෙන්නේ 840 ඝන සෙන්ටිමීටර්. 840 ඝන සෙන්ටිමීටර් සර්. 840යි මේ සෙන්ටිමීටර 3ක් ගුණ වෙනවා ඝන සෙන්ටිමීටර. කොහොම බලන්න 840 ආපු අය? ආවා සර්. ආව සර්. බොහොම හොඳයි. තාවස බොහොම හොඳයි. කොහෙන්ද ලියාගන්න අඩුපාඩු තියෙන අය? ඔන්න අපි ඊළඟට යනවා 16 වෙනි ගානට. බලාගන්න 16 වෙනි ගාන. ගානක් නේද? අපිට කියන්නේ අගේ සොයන්න කියලා. මේ බලාගන්න. අපි මේ වගේ ගානක් හදද්දී ඔයා හොඳට මතක තියාගන්න ඕනි. මේක හදාගන්න මේ ඉස්සල්ලාම වරහණක් තිබ්බොත් වරහණ ඉවර වෙන්න ඕනි. ඊට පස්සේ අල්නයන්නක් තිබ්බොත් අල්නයන්න ඉවර වෙන්න ඕනි. ඊට පස්සේ බෙදීම හා ගුණ කිරීම වම සිට දකුණට. වමේ ඉඳන් දකුණට. ඊළඟට එකතු කිරීම හා අඩු කිරීම. ඒක යෙදී ඇති අනුපිළිවෙලට කරාම හරි. දැන් බලන්න වරහණක් නැහැ. අල්නයන්නක් නැහැ. බෙදීම ගුණ කිරීම තියෙනවද බලන්න? ඔව් තියෙනවා මේ. බෙදීමයි ගුණ කිරීමයි තියෙනවා. හැබැයි මේක වමේ ඉඳන් දකුණට කරන්නේ මෙන්න වම. වමේ ඉඳන් දකුණට තමයි සුරු කරන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ වැඩේ ඉවර කර ගන්නවා. අන්න වමේ ඉඳන් ගත්තාම ඉස්සලාම තියෙන්නේ ගුණ කිරීම. පැහැදිලිද? මේවා මොකුත් නැහැ. 16 4ෙන් ගුණ කරන්නේ 64. 64යි සර්. 64 බෙදීම 8 එකතු කිරීම 52. දැන් ඔන්න ආයෙ වමේ ඉඳන් ගන්නකොට ඔන්න බෙදීම වුණා මේ 56 අඩු කිරීම 64 8ෙන් බෙදුවම කීයද? 8යි සර්. 8යි එකතු කිරීම 52. 8යි. දැන් ඔන්න අපිට මේක අපි යෙදී ඇති අනුපිළිවෙලට කරන්නේ. යෙදිලා තියෙන අනුපිළිවෙලට ඔයාට සුදුසු විදියට කරන්න පුළුවන්. එක්ක 56න් 8ක් අඩු කළා මේකට එකතු කරන්නත් පුළුවන්. නැත්තම් මේ දෙන්න එකතු කළා එකෙන් 8ක් 58 8ක් අඩු කරන්නත් පුළුවන්. එhmenan ඔයා මොකද්ද කරන්නේ 56න් 8ක් අඩු කරන්නේ? කීයද කියන්නේ? 48යි සර්. ඈ 48යි සර්. 48යි. ඒකට 52ක් එකතු කරන්න. කීයද මාන්? 100යි සර්. 100යි සර්. කොහොම බලන්නේ මේ උත්තරේ ආපු අය? ආව සර්. ආවා සර්. බොහොම හොඳයි. ආව කියන්නේ හොඳට සුළු කිරීම පුළුවන්. ඒ කියන්නේ ගණිත කර්ම හතර හසුරවන්න හොඳට පුළුවන් ඔයාලට. ඒ කියන්නේ ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම. ඒ කියන්නේ මූලික ගණිත කර්ම හතර හසුරවන්න ඔයාට හොඳ දැනුමක් තියෙනවා. ඒ මූලික ගණිත කර්ම හසුරවන නීතිය තමයි මේ තියෙන මේ පැත්තේ ලියලා. ඒතකොට මේ නීතියට අනුව තමයි ගණිත කර්ම හසුරවන්න ඕනේ. පැහැදිලිද? එහෙම හසුරවන්න පුළුවන් ළමයෙකුට තමයි මේ ගාන හොඳටම ගන්න පුළුවන්. ඉක්මනින් ලියා ගන්න පුතා අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් ටක් ගාලා ගාන ලියා ගන්න. ඉක්මන් කරන්න. හරි. අපි යමු ඊළඟ ගානට 17 වෙනි ගාන. බලාගන්න පුතා 17 වෙනි ගාන. ඔන්න 17 වෙනි ගාන.
ඔයාට කියනවා පහත ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් x ඇසුරින් ලියන්නලු. පුතා පරිමිතිය කියන්නේ ලියා ගන්න පිටත මිනුම. වෙන වචන මොකුත් ඕනේ නැහැ. පැහැදිලිද? පොතේ විදිහට හොයාගත්තොත් තල් රූපයක වට ප්‍රමාණයේ දිගෙහි එකතුව. ඕවා දිග වැඩි. පරිමිතිය කියන්නේ ඔයාට දිගට හොඳට මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි පිටත මිනුම. පරිමිතිය කියන්නේ පිටත මිනුම. එහෙනම් මේක පිටින් මැනලා බලන්න ඕනේ. මේ පැත්ත x ඍණ 4 නම් අපිට කියනවා මේක ඍජු කෝණාශ්‍රයක් කියලා. එහෙනම් මේ පැත්තත් x ඍණ 4යි. මොකද අපිට මේක ඍජු කෝණාශ්‍රයක් කියලා කියනවා. මේ පැත්ත x ධන 5 නම් මේ පැත්තත් x ධන 5යි. අපිට කියන්නේ පරිමිතිය. අපි පරිමිතිය බලමු. පරිමිතිය කියන්නේ පිටත මිනුම. හොඳම වචනේ පිටත මිනුම. දැන් මනින් බලන්න මේ අපි මෙතනින් මැනගෙන එනවා මෙතනට. ඔන්න x ඍණ 4 එකතු කිරීම. මෙතනින් මැනගෙන යනවා මෙතනට. x ධන 5 එකතු කිරීම. මෙතනින් මැනලා එනවා මෙතනට. x ඍණ 4 එකතු කිරීම. මෙතනින් මයින්නවා මෙතනට. x ධන 5. ඔන්න ඔය ටික අපි එකතු කරන දැන් සජාතීය පද ටික එකට එකතු කරන්න. මේ බලන්න. x අකුයි. මේ කීයද බලන්න ඔක්කොම 1යි 2යි 3යි 4යි. x අකුරු 4යි. මේ බලන්න මෙතන ඍණ සංඛ්‍යා මෙතන ඍණ මේක ඍණ. ඍණ 4යි කියන්නේ ඍණ 8යි. මේ දාන්න 5යි 10යි. ධන 10යි. ඍණ 4යි 8යි. ඍණ 8ක් තියෙනවා. එතකොට අපිට මෙතන එනවා 4යි ධන 10න් 8ක් ගියාම ධන 2යි. කොහොම බලන්න 4යි x ධන 2 කියලා උත්තරයක් ගත්ත කෙනෙක් ඉන්නවද මට කියන්න? ගත්තා සර්. ආව සර්. බොහොම හොඳයි. very good. හරි සර්. බොහොම හොඳයි. අනිත් අයත් උත්තර දෙන්න බලන්න. දාමිත යනුල හැමදාම උත්තර දෙනවා. බොහොම හොඳයි. හැමෝම උත්තර දෙන්න බලන්න. තමන්ගේ දක්ෂතාවය හදාගන්න. අපි යමු 18 වෙනි ගානට. මේක ලියා ගන්න. අපි යමු 18 වෙනි ගානට. බලන්න 18 වෙනි ගානේ තර්කානුකූල ගානක් තියෙනවා. දෙන්න මම. මෙන්න 18 වෙනි ගාන ඔන්න 18 වෙනි ගාන ඔයාට දීලා තියෙනවා. ඔයාට මේකේ මෙන්න මෙහෙම ඔයාට කතාවක් කියනවා. දත්තයක් දෙනවා. A ධන B කියන කෙනා 140යි කියලා ඔයාට කියනවා. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ විශාලත්වයන්ගේ එකතුව අංශක 180යි. ඒක දන්නවද නැද්ද ඔයාලා? දන්නවා සර්. දන්නවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ඒ කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ විශාලත්වයන්ගේ එකතුව අංශක 180යි. දැන් එහෙමනම් අපි මේ ටික එකතු කරලා බලමු. කීයද? A එකතු කිරීම B එකතු කිරීම C. A B C මේ කෝණ තුනේ එකතුව අංශක 180යි. ඔයා වරහනේ හේතුව ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වේ. එහෙම නැත්නම් අංශක 180ක් නිසා. පැහැදිලිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වේ. එහෙම නැත්නම් අංශක 180ක් නිසා. දැන් බලන්න අපිට දීලා තියෙනවා මේ தත්ත්වයක්. මේ A ධන B 140යි. එහෙනම් මෙතන තියෙන මේ A ධන B වෙනුවට අපිට ලියන්න පුළුවන් අංශක 140. එහෙනම් මෙතන තියෙන්නේ C. දැන් මේ පැත්තේ තියෙන්නේ අංශක 180. දැන් බලාගන්න. දැන් අපිට මේ ධන 140 අයින් කරන්න පුළුවන්.
මේක අයින් කරන්න අපි ඍණ 140ක් ගියේ. මේ පැත්තට ඍණ 140ක් ගෙනාවනම් සමාන ලකුණෙන් එහා පැත්තටත් ඒ දේම කරන්න ඕන. ඒක තමයි සමීකරණවල නීතිය. සරල සමීකරණවල නීතිය සමාන ලකුණෙන් මේ පැත්තට මොනවා හරි දෙයක් කරොත් ඒක එහා පැත්තට කරන්න ඕන. එතකොට ධන 140යි ඍණ 140යි කැපිලා ගියා. මෙතනින් c ඉතුරු වුණා. 180න් 140ක් ගියාම අපිට එනවා 40යි කියලා. කොහොම බලන්න c ගේ විශාලත්වය 40 හොයපු අය. හොයාගත්ත සර්. ඒවා බොහොම හොඳයි. අවස බොහොම හොඳයි. හරි සර්. බොහොම හොඳයි. බොහොම හොඳයි. දැන් බලා ගන්න අපි යනවා 19 වෙනි ගානට. හැමෝම යමු බලන්න 19 වෙනි ගානට. 10 පාදයෙන් ලියන්න. අපි හදමු බලන්න මේ ගාන. ඒව නම් හොඳට පුළුවන් ඔයාලට නේ. තා බලා ගන්න හැමෝම. ආයසරයක් මම මතක් කරනවා. දෙකේ බිඳුවෙනි බලය 1යි, දෙකේ පළවෙනි බලය 2යි, දෙකේ දෙවෙනි බලය 4යි, දෙකේ තුන්වෙනි බලය 8යි, දෙකේ හතරවෙනි බලය 16යි, දෙකේ පස්වෙනි බලය 32යි, දෙකේ හයවෙනි බලය 64යි, දෙකේ හත්වෙනි බලය 128යි, දෙකේ අටවෙනි බලය 256යි, දෙකේ නවවෙනි බලය 512යි, දෙකේ 10වෙනි බලය 1024යි. ඒ වගේ දිගට යනවා. පැහැදිලිද? හැබැයි අපිට ඔක්කොම ඕනේ නැහැ. මේකට ඕන ටික ගත්තම ඇති. බලගන්න. එවනම් අපි ගත්තා දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය. මෙතන බිඳුවෙන් ගුණ කරාම බිඳුව නිසා අපිට මේක ඕනේ නැහැ. තේරුණාද? එහෙනම් දෙකේ බිඳුවෙනි බලය කීයද? මේ බලගන්න. දෙකේ බිඳුවෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය ගන්න බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. ඒක නිසා ගන්න දෙකේ හතරවෙනි බලය 16යි. දැන් පුතා 16යි 4යි 20යි 22යි 23යි. කොහොම බලන්න මට 23 ආපු අය? අවස බොහොම හොඳයි බොහොම හොඳයි. ඉක්මන් ලියා ගන්න. බලන්න වීඩියෝ එක පැහැදිලිව පේනවද පුතා? පේනවා මේ දැන් ඔයාලගේ මේ ලයිට් මයින්ඩ් කියන ආයතන ඉඳලා තමයි මේගොල්ලන්ගේ පන්තිය කරන්නේ. තේරුණාද? ඒ නිසා ඔයාලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න. මොන අපි ඊළඟට කියනවා දෙකේ පාදෙන් ලියන්න. දැන් මෙතන 297 10 කියලා ලියලා තියෙනවා. මම ඔයාලට කියලා දෙනවා 10 ලිව්වත් එකයි නැතත් එකයි. ඒක ප්‍රශ්නයක් නැහැ. 20 වෙනි ගානට අපි යන්නේ. අපි අදට හදන අවසාන ගාන හැමෝම මට උත්තර දෙන්න. දෙකේ පාදයෙන් ලියන්න තියෙන බලාගන්න. මට හැමෝම උත්තර දෙන්න ඕනේ මේකට. කො දෙකෙන් බෙදන්න. කීයද 297 දෙකෙන් බෙදුනම දැන් අන්තිම ගානේ උත්තර දෙන්න. 148යි 148 සර් 148 8යි සර් 8යි ඉතුරු කීයද? 1යි 1යි. අන්න උත්තර දෙන්න හැමෝම දැන් අපි අන්තිම ගානේ හැමෝම කතා කරන්න ඕනේ. ඊළඟට 148 ආයෙ දෙකෙන් බෙදුනම 74යි 74යි සර් ඉතුරු තියෙනවද? නෑ සර් නෑ. එහෙනම් අපි බිඳුව දානවා. 74 දෙකෙන් බෙදුනම 37යි සර් 37යි. ඉතුරු තියෙනවද? නෑ සර් නෑ. බිඳුවක් දානවා. නෑ සර් හොඳයි. 37 දෙකෙන් බෙදුනම 18යි සර් 18යි සර් 18. ඉතුරු තියෙනවද? ඉතුරු 1යි සර් 1යි. very good.
18 දෙකෙන් බෙදුනම 9 9 බිංදුව. ඉතුරු තියනවද? නෑ සර් බිංදුව. නෑ බිංදුවයි. 9 දෙකෙන් බෙදුනම 4යි සර් 4යි සර් 4යි සර් ඉතුරු තියනවද? එකක් එකයි තියෙනවා සර් සර් එකක් තියෙනවා. 4 දෙකෙන් බෙදුනම 2යි සර් 2යි සර් 2යි සර් ඉතුරු තියනවද? නෑ සර් නෑ සර් නෑ සර් 2 දෙකෙන් බෙදුනම 1යි එකයි සර් සර් 1යි ඉතුරු සර් තියනවද? නෑ සර් නෑ සර් නෑ. ඔව් සර් නෑ සර් 2 දෙකෙන් බෙදුනම 1 දෙකෙන් බෙදුනම බිංදුවයි සර් බිංදුවයි බිංදුවයි. බිංදුවයි සර් හිතනවා මේ බෝඩ් එක පේනවද පුතා ඉතුරු මෙතන? එකයි සර් ආ. පේනවා සර් පේනවා සර් මේ කෙලවරම තමයි ඉස්සල්ලාම ලියන්නේ. 1 ඊළඟට 2 බිංදුව ඊළඟට මේ බිංදුව ඊළඟට 1 ඊළඟට බිංදුව ඊට පස්සේ 1 ඊට පස්සේ බිංදු 2යි 1 බලන්න හරි කියලා 1 බිංදු 2 1 බිංදුව 1 බිංදු 2 1 මෙතන ලියන්න ඕනි 2 කියලා. ICT වල නම් ඕක දෙකේ ඉලක්කම දානවා. අපි ගණිතයේදී 2 කියලා ලියනවා. ඉක්මනට ලියාගන්න පුතා. හරි සර් ඉක්මනට ලියාගන්න. හරි සර් හරි සර් දැන් හැමෝටම පුතා මේ පේපර් එක ලැබුණාද ඔයාලට? ඔව් ඔව් සර් සර් ලැබුණා නේද? ඔව් සර් ආ, ඔව් හරි. සර් සමහරුන්ට පේපර් එක ලැබුණ නැති අය හිටියොත් මට කියන්නේ ඒගොල්ලෝ මම PDF එක දානවා. හරි හරි. දැන් අද පාඩම තේරුණාද මට හැමෝම කතා කරන්න දැන්? තේරුණා තේරුණා සර් ඔව් සර්. තේරුණාද? තේරුණාද ඔව් සර් හැමෝටම තේරුණා. ඒකෝට මට කියන්න බලන්න ලකුණු දැන් මෙතන 40න් 40 තියන අය ඉන්නවද? ඔව්. බොහොම සන්තෝසයි. 40න් 30ට වැඩි අය ඉන්නවා සර් තියෙනවා සර් 25ට වැඩි අය තියෙනවා සර් 25ට වැඩි අයත් ඉන්නවා 20ට වැඩි අයත් ඉන්නවා. ඉන්නවා සර් හොඳයි හැමෝටම පාඩම තේරුණා නම් මට හරි සන්තෝසයි. එහෙනම් අපි ඊළඟ ඉරිදා හරියටම රාත්‍රියේ 7:00 එහෙනම් එතෙක් හැමෝටම සුබ රාත්‍රියක් සුබ දවසක්. අයබෝවන්. අයිබෝන්. අයිබෝන් සර් අයිබෝන් සර් සුබ රාත්‍රියක් සර් අයිබෝන්